හෙලෝ මචල්ල මචීලා මොකද වෙන්නේ කට්ටිය හොඳින් ඉන්න කියලා හිතනවා. අද එන්න ඕගොල්ලන් අපිත් එක්ක යන්න ඩාවින් වල ලිච්ෆීල්ඩ් කැම්ප් ග්‍රවුන්ඩ් එකට. මේ අත්තුව පොඩි අයිස්ක්‍රීමක් කන්න සසනි ගත්තා අයිස් ටී එකක්. අපේ අම්මානේ මන්ද ඉතින් මම කියන්නත් බෑ. හරි ගෝල්ඩන් මේ දින්නේ අපි දැන් යන්න ලෑස්තිලා ඉන්නේ. කොම් බඩු පැක් කරලා මිනි ලොරියක් තියෙනවා කාර් එකකට පටවන්න ඇත්තටම කියනවා. ඒක දවසක අපි නෑ කෑමි යන්න යන්නේ. බලමු ගිහිල්ලා ෆස්ට් ටයිම්. කලින් ගිහිල්ලා දිනවා අපි තනියම ගිහිල්ලා නෑ කවදාකවත්. ලෙට්ස් ගෝ. අපි යන්නේ මචන් ලිච්ෆීල්ඩ් නැෂනල් පාක් එකට. ඒක තියෙන්නේ ඩාවින් වල ඉඳන් පැය එකමාරක විතර දුරක ඉඳලා. ඉතින් මාර ලස්සන තැනක්. අපි කලින් ගිහලා දිනවා. ඉතින් අම්මත් එක්ක අපි කැම්පින් යන්න කියලා හිතුවා අම්මා ආපු වෙලාවේ. ඉතින් ඔයගොල්ලන්වත් එන්න අපිත් එක්ක යන්න. අපි බලමු කොහමද කැම්පින් වැඩ කටයුතු වෙන්නේ කියලා. කො අම්මා චීෆ් කෙස් බහින්නේ පස්සේනේ. ඔන්න චීෆ් කෙස් බහිනවා. චීෆ් කෙස් බහිනවා. කාර් එක නිකන් පාත් වෙලා බඩුත් එක්ක. අපි ඇවිල්ලා ඉන්නේ කැම්ප් ග්‍රවුන්ඩ් එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ ෆ්ලොරන්ස් ෆෝල්ස් two wheel drive camp park එකට. අපි ඉන්නේ slot 15. ඉතින් අපේ දැන් අපි අතර මේ අද හෝම් එක අපේ. ඕම සෙටප් කරන්න ඕනේ. චාමිකායලගේ කැම්පින් බොට් එක තමයි අරන් ආවේ. අපි ෆස්ට් ටයිම් නිසා. එතන පට්ට මෝටර් හෝම් එකක් හදිනවා අරගත්තේ. යනවා මචං ස්විම් එකක් දාන්න. පූල් ඒරියා කියලා තිබ්බ අපි දන්නේ අපි ෆ්ලොරන්ස් ෆෝල්ස් අරන් යයිද බියුලි රොක් කෝල් අරන් යයිද නේ. ඊළඟ බලමු. මට උඩු පොඩි හයික් එකක් දාන්න වෙලා තියෙන අපිට. අපි පොඩ්ඩක් ගියා ලුක් අවුට් එකට. අපි ලෙෆ්ට් එකට හැරෙනවනේ මචං. කැම්ප් ග්‍රවුන්ඩ් එකට යන්න ඕන. ආයි මෙහෙට යන්න ඕනේ. අපි යන්නේ මෙහෙට. මේ තමයි ෆ්ලොරන්ස් ෆෝල්ස් තියෙන්නේ. ප්ලන්ජ් පූල් එකක් තියෙනවා. අම්මෝ මේ වීඩියෝ කරන එක හරි අමාරුයි අප්පා. බොක්කින් කියන්නේ ට්‍රැවල් කරන ලංකාවේ මෙන්න මෙහෙම උඹලා පට්ටා. මගේ අත දැන්ට මත හිතෙනවා මේක අල්ලන් ඉඳලා. කොහොම
කොහොමද වගේ ස්විම් එක? හොඳයිද? හොඳයි. Oh my god. So good. වතුර ටික නම් නියමයි. ලංකාව වගේ නේද අපිට? ලංකාවේ නම් වතුර පොඩ සීතලෙන් සමහර තැන්වල නේ. දැන් තමයි පටන් ගන්නෙ. චූටි මැනික ඉන්නවා. හේවනක් නෑනේ මුව ගහන්න. මොක තැම්බෙන්නේ නැති මුව. දැන් නාල ඉවරලා දැන් කැමරි කරන් එන්න ඕනේ. දැන් පඩිනේ හොඳට. කට්ටිය ඉතින් මෙතන නිකන් කනවා. මොකද අපි හදන්නේ? ඔයාලා හදන chicken and capsicum wraps. Ingredients pretty. Actually our bag is සසිනි ස්පෙෂල් එකක් හදන්නේ. අපි කොහොමද හයිදවට? මගේ එක නයිවරයි මට ඒක නිසා වීඩියෝ කරන්න බැරිනවා. තව එකක් කනවා. අපි දැන් කාලා බඩවල් පුරෝගෙන දැන් යනවා පූල් ලයිෆ් නේ පොන්ඩ් ලයිෆ්. අපි දැන් උඩ ඉස්සරහා පීටියේ උඩ පූල්ස් වල දැන් මේ ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා තින්නේ. මෙතනින් ගියා තමයි අපේ කැම්ප් ග්‍රවුන්ඩ් එකට යන්න 1.4 කිලෝමීටර්ස් මෙතන ඉඳන්. ඇවිදිනවා නා. යනවා අපේ කැම්ප් ග්‍රවුන්ඩ් එකට which is Florence Falls. අපි දැන් නාලා කළු වෙලා ඔක්කොම වෙලා තියෙන්නේ. දැන් හැබැයි මහන්සියක් නැහැ නේද පොඩ්ඩක්. දැන් අපි යනවා ෆ්ලොරන්ස් ගිහිල්ලා අපි පොඩ්ඩක් පහයනකම් ඇද්ද මචං නැත්තම් මේ මාර රස්නේ. මොකද අපිට තාම ෆෑන් එකක් ගන්න බැරි ටෙන්ට් එකට දැන් අපි බය වෙලා ඉතින් අම්මෝ ඉන්න බැරි කියලා අපි හිතනවා උලක් නැති කියලා අවසෙදි. බලමු. Please camp in base, camping fees apply. මේ පැත්තේ තමයි 4-wheel drive නේ. ඔව් 4-wheel drive එකට වෙනම පැත්තක් තියෙනවා. අපි බුක් කරේ 2-wheel drive camp ground එක. හැබැයි ඒ කට්ටිය ඉන්නවා මේ ඉන්නේ. ඔව් ඒනත් මේවයිත් 4-wheel drives ඒව තියෙනවනේ. ඔව්. ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඉන්නේ මේ මොනවාද caravans නරම තියෙන හින්දා. අපේ camp ground එක ඉස්සරහනේ 15. මෙතන. ඔව්. දින අපේ ටෙන්ට් එක. සාමික සහ ශනාලී මහත්මයා සහ මහත්මියගේ අනුග්‍රහයෙන් අපට හම්බෙච්ච පුටු දෙකයි කැම්ප් එකට මේ අයමියක්කගේ ඉස්සරහා ගෙදරක්කගේ පුටුව. එන බාන්න එපා. කට්ටිය දර හන්ටිං සසේනියන් අම්මා හොයන රෑට පත්තු කරන්න පායකට දර ආසම බාන්දේ. අපි දැන් try කරලා බලන්න මේ කොච්චර හොඳද කියලා. පොරපෝ කැම්ප් ෆයර් එකක්. ඒක අපිට ග්‍රිල් එකකට දැන් මුලින් ග්‍රිල් එකට දාන්න. මම මේක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට කියන්න හොඳයි කියලා. This is unpaid promotion. Unpaid promotions. ආන්ටි කොසීන් එකකින් ඉන්නේ අපේ අම්මා.
මං එනවා නම් ඔෂන් දාන්න. අම්මගෙන ආපු මැලිබන් රියල් නෑ රියල් චොක්ලට්. සසිනික අම්මයි වල දින්නේ ලංකාවේ ඉන්න. අපේ අම්මා තමයි කොරිය. මේ කොමරක පත්තුවර ගත්තා. සසනි මෙතන කෑම හදනවා. ඉරන් මාතින්න තව අම්මි කැරට් කපනවා. පිදින මෙතන බීෆ් චීනා මෙතන චිකන් තියනවා. නැටික තමයි ඉන්නට හදලා ඉන්නේ. හොප්ෆුලි වැස්ස නැත්තම් හොඳයි. අපේ අතින් බීෆ් කැල්ලක් කට්ට බිම නෑ හොදගෙන ඇවිල්ලා ආයි හදනවා. මීඩියම් රෙයාර් නෙමෙයි මේක ජස්ට් රෙයාර්. බොල චෙස් කෑම හදලා ඉවරයි. සසිනි කෑම ඔක්කොම මෙතන තියෙන්නේ. සත්තුත් එක බෑ කරන්න. සත්තු හැමතැනම තියෙනවා. පල්ලෙහාට තව සෙට් එකක් තියෙනවා. කට්ටිය බුදිනවා. පට්ට ගේමක් දුන්නා. මගේ මූණ පුරාම සත්තු අහනවා. අපි දැන් මාෂා වැඩිපුර කැම ටික දැන් පැක් කරගන්නවා. වැඩිපුරනේ අම්බාන්ට වැඩි පිටු විදිහට එක්ක ඉතින් හදාගත්තා අපි. කාර් එකත් පොඩ්ඩක් ස්ටාර්ට් එකක් ගහුවා මේ ලයිට් මතියලා. එට කමුදේට වීඩියෝ එකට පේන්නේ මචං මාල් ලස්සන තරු ටිකක් පේන්නේ රැයට. ඔය හැ පැත්තේ ගොරවන්නේ සසිනි. ඊළඟගේ ෆොටෝ එකක් දාන්නම්. මේක තමයි අපේ රෑ තිබ්බ view එක අහසේ. ඕක බලන්න තමයි නිදාගත්තේ අපි. Morning pineapple looking very pretty. හසෙන් උද නිදාගත්තා ඊයේ. වනයි හිතාගන්න බැරිවුණ පොඩ්ඩක් තුලා එනකම්. ඔබිද සන්සෙට් එනක ඉන්න අරේ රයිස් සොරි සන්රයිස් තාම මේ තාම නැගිටම ලෝඩිං අප ලස්සන ගත්ති. ඔව් බං අපිට මේ අරගන්න බෙරුණාන මේ තරු ටික මෙතන මාර විව් ඇතිබ්බේ. තරුද ඉදන භාරය අපි තරුත් එක්ක වරුවක් අසමද ඉලාමුරකන් ඊළඟට අපි කරන්නේ උදේට කනවා. කාලා අපි යනවා වංගි ෆෝල්ස් බලන්න. ඒක නාන්න බෑ ඒ නිසා අපි ඕනනම් ඉස්සලම ෆ්ලොරන්ස් ෆෝල්ස් රොක් ෆෝල් එක පැත්තේ යනවා. ගිහිල්ලා වංගි ෆෝල්ස් බලලා ලේක් බෙනට් පැත්තේ පොඩි වටයක් යන්න තමයි බලන්නේ. ලේක් බෙනට් ඔව් වෙලාව තියෙන අනුව බලමු. මම දැන් ඉන්න මචං මම ලෝකේ ඉන්න ආසම තැන. ඒක තමයි මගේ රජ පුටුව. බලන්න ඕනේ නේ. දවසේම බර රිලීස් වෙන මෙතනනේ. ඒ නිසා පුදුම ආසයෙන් ඉඳන් ඔය කියත් මම පොඩ්ඩක් දැන් වෙබ් වයිට් එකක් ගාලා පීලා ගත්තා නේද. සපලවයි. අපි ආමෂා මෙතන අපි ඉන්න ග්‍රවුන්ඩ් එකේ ඉඳන් මෙතන තියෙන පොඩි නිකන් හට්ටයක් ගහලා අපිට සාසින දැන් මේ ටික රත් කරගන්නවා ඊ අපි අදපු කෑම. අම්මා රේන් තවලියක් කැප්පුවා. රැප්ස් තියෙනවා. පානුත් තියෙනවා.
කට්ටිය කියන්න ලෑස්තින හොඳ දවසක් Chef Anupa in the house. අපි පෙන්නන්නම් ඉක්මනින් අපි අද මොනවද කන්නේ කියලා රැප්ස් තමයි ඉතින් මොනවද තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා සු පෙන්නන්න ආන්ටි සු අපි කමු මේක මතින් egg prawn and chicken මගේකට දාලා තියෙන ප්‍රෝන් එග් නේ and chicken මේකෙත් සේම් තින් තමයි අතන බීෆ් එක ඇතුළේ බීෆ් එක පස්සේ එළලුත් දාලා තියෙන්නේ බීෆ් එක පස්සේ උන්නොත් කනවා මට යන්න බෑලු දෙන්න බෑ අපිට අයිස් බොක්ස් එක අයිස් නෑ කොහෙන්ද එළිද යා කොට ටික අපි දැන් හැම එකම පොඩ පැක් කරා ඊට පස්සේ කාර් එක බස්සන් දෙන්න ඊට පස්සේ වටේ ටයිඩි අප් කරා අපි ෆයර්වුඩ් ගතර යූස් කරේ නැහැ වැඩි ඉතින් ඊළඟට එන එක්කනට හොඳයි ළමයි අපි කැම්ප් කරලා ඉවරයි අම්මින ඔල්රෙඩි යන්න ලෑස්තිලා ඉන්නේ සසනේ ආයි බහින්න ලෑස්තිලා ඉන්නේ I think goodbye camp number 15 අපි ආයෙත් යනවා ෆ්ලොරන්ස් ෆෝල්ස් දාලා යන්න බැරි සීන් එකක් තියෙනවා දැන් ආයි නාලා අපි යනවා එහෙනම් මචල්ලා අපි යනවා ඔයගොල්ලන් එන්ජොයි කරන්න මේ ඩ්‍රෝන් ෂොට්ස් ටික අපිට ලේක් බෙනට් යන්න බැරි වුණා අන්තිමට වැංගි ෆෝල්ස් ගියා ඉතින් ඒක දැම්මොත් තාම වීඩියෝ එක දික්කනවා අපි ඒක තාම වීඩියෝ එකකින් ගෙන්න thank you එක බැලුවට හැමෝම පරිස්සමෙන් ඉන්න ජය වේවා